Welcome back to my YouTube channel. ඉතින් නොවැම්බර් 9 වෙනිදා අපි ආවා පානදුරේට. පානදුර රස්කින් අයිලන්ඩ් එකට තමයි අද අපි කට්ටිය ඇවිල්ලා ඉන්නේ. අපි කට්ටිය කියලා කිව්වේ අපේ ස්ටාෆ් එකේ හැමෝම අද මෙතන ඉන්නවා. ඉතින් ඔයාලට ඉස්සරහට එයාලා කවුද කියලා බලන්න පුළුවන්. ඉතින් අපි මෙතනට එන second time අපි කලින් සැරේත් මෙතනටම තමයි ආවේ. අපේ annual day outing එකට. vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේක ඉන්ටරෙස්ටිංම දේ තමයි මෙන්න මේ පාරුව හරහා තමයි අපිට අයිලන්ඩ් එකට යන්න තියෙන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඉතින් අපි ඔය එන කට්ටිය එතකොට යාලා එන වාහන එහෙම ඒ හැමදේම අයිලන්ඩ් එකට අරන් යන්නේ මෙන්න මේ පාරුවෙන්. ඉතින් දැනටමත් අපේ අනිත් කට්ටිය දැන් අයිලන්ඩ් එකේ ඇවිත් ඉන්නේ. අපිට චුට්ටක් විතර ලේට් වුණා. ඉතින් දැන් අපිත් මේ ඉන්නේ අයිලන්ඩ් එකට යන ගමන්. ඔයාලට බලන්න පුළුවන් එතන හරිම ලස්සන තැනක්. ඉතින් පානදුරවට ඉන්න ඒ කට්ටිය නම් දන්නවා ඇති මෙතන. මෙතන ඉඳන් අපිට රිසීව් කරලා තියෙන විලායකට පොඩි දුරක් තියෙනවා. ඉතින් අපි මෙතන ඉඳන් වාහනෙන් තමයි අපේ විලායකට යන්නේ. අද දවස ගැන මම ඕගොල්ලන්ට චුට්ටක් කියන්නම්. ඉතින් අපි මේ ගියේ නොවැම්බර් 9 වෙනිදා. ඇත්තටම කිව්වොත් මේක අපේ annual staff outing එක තමයි මේ. අපි ගිය සැරේත් මෙතනට ආවා. ගිය සැරේට වඩා මේ දවසේ අපි මේ දවස ලස්සන කරගන්න ගොඩක් දේවල් එකතු කරගත්තා. දැන් අපි ඉන්නේ විලායකේ මේ අපේ විලායක ඉස්සරහා තිබුණ ප්ලේ ඒරියා එක. අපිට තිබිච්ච ප්ලේ ඒරියා එක චුට්ටක් වැස්ස නිසා පොඩ්ඩක් මඩ තිබුණා එතන. ඒකට හරිම ලස්සනයි. අනිත් අය වැඩේට ලෑස්ති වෙනකන් මං චුට්ටක් ඇවිදලා කරලා බැලුවා. හරි. දැන් අපේ දවස පටන් ගන්න යන්නේ. ඉතින් හැමදාම වගේ පිළිගැනීමේ කතාවක් කරලා අපේ ඒ ආපු කට්ටියව පිළිගත්තා. ඉතින් මෙතන ඉඳන් ඔයාලට බලන්න පුළුවන් අපේ ස්ටාෆ් එකේ කවුද ඉන්නේ, අපි කොහොමද මේ දවස එන්ජොයි කරේ කියලා. ආල්මණ්ඩලේ ලොකු වෙනසමාන්තියක් දරුවා. ඒකෝට ඒගොල්ලෝ සංවිධානය කරලා තියෙනවා. මේ ඒගොල්ලෝ විසින්ම සංවිධානය කරලා පොඩි ඉවෙන්ට්ස් ටිකක් ගිය පාර අපි ඒවා තිබුණේ නැහැ. ඉතින් මම ආරාධනා කරනවා මේ ඉන්න හැමෝටම මේ ඒවට සහභාගී වෙලා ඒ ළමයින්ගේ ආසාවත් ඉෂ්ට කරලා දෙන්න කියලා. වරින් වර ඒවා කරේ මේ ෂෙඩියුල් එක තනි කරම දැන් ඒගොල්ලෝගේ අතේ තියෙන්නේ ඒගොල්ලෝ කියන වෙලාවට ඒක ඒවා වෙන්නේ. මේ ළමයි වාරයක් වෙනවා ඒක කොහෙට හරි දෙවියෙකුට මේක වෙන්නේ නැති. ඉතින් බොහොම හොඳයි සන්තෝෂයි. අපි එහෙනම් මෙතන සිට අපි සුපුරුදු පරිදි හැමෝම එකතු වෙලා තමන්ගේ සතුට විඳතරා ගන්න. තෑගි එපා ඇවිදේ යන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන්න කරන්න ප්‍රේම සිනාදේ තොලේ නගා ඇවිදින් යන්න. හැමදාම වගේ මේ වැඩේට මුල පුරන්නේ අපේ ප්‍රනාන්දු සර්. ඉතින් එයා මුලින්ම සින්දුවක් කියලා ඔන්න වැඩේ පටන් ගත්තා. මෙතන ඉඳන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපේ කට්ටියගේ ගායන හැකියාව, නර්තන හැකියාව, ඒ වගේම හොඳට රඟපාන්නත් අපේ කට්ටියට ඉතින් පුළුවන්. මෙතන ඉඳන් ඒවා ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. මේ ඉන්නේ අපේ යුනිට් එකේ ගර්ල්ස්ලා තුන්දෙනා. ඉතින් අපි තුන්දෙනාත් ලස්සන සින්දුවක් කිව්වා. ඔයාලා ඒක දකින්න ඇති. තව ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා. බලාගෙන ඉන්න. Balena nit ka kiyana
එහෙම සින්දු කියන අතරතුරේ ඔන්න අපි පටන් ගත්තා අපේ පළවෙනි ගේම් එක. මේක ගීතයට අනුව බෝලය පාස් කිරීම. හැබැයි මේක නටන්න ඕනි කට්ටිය. නටන ගමන් තමයි බෝලේ පාස් කරන්න ඕනේ. එතකොට මේකේ රූල්ස් කිහිපයක් තිබ්බා. සින්දුව නවතිනකොට බෝලේ අතේ තිබ්බ කෙනා තමයි අවුට්. ඒ වගේම බෝලේ වැටුනොත් එයත් අවුට්. ඉතින් ඔහොම ගිහිල්ලා මේ ගේම් එක ඇත්තටම හරිම ෆන්. හැමෝම මේකට සහභාගී වුණා. ඉතින් අන්තිමටම ඉතුරු වුණේ මමයි අපේ ડોක්ටර් කිත්මි. ඉතින් ඔන්න ඔහොම ගිහින් මේ ගේම් එකෙන් වින් කරේ ડોක්ටර් කිත්මි. මුලින්ම මං කියවනේ ඔයාලට අපි ගිය සැරේට වඩා මේ දවස් ලස්සන කරගන්න දේවල් එකතු කරගත්ත කියලා. ඉතින් ඒ දේවල් වලින් එකක් තමයි දැක්කේ අපේ පළවෙනි ගේම් එක. ඉතින් තව ඉස්සරහට කට්ටියගේ තියෙනවා ඩාන්සින්, සිංගින්, එතකොට ඇක්ට්, ඒ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් ඉස්සරහට බලාගෙන ඉන්න. තව ගොඩක් දේවල් ඔයාලට තියෙනවා පෙන්වන්න. ඔබේ හිතයි දිවරේ සදා පතන්නේ ආයතනයි විවදෙන්නේ ඉතින් එක දිගටම වැඩ කරගෙන යන අතරතුර මේ වගේ සතුටු වෙන විනෝද වෙන අපිට අවස්ථාවක් ලැබලා දුන්නේ මේ දවසට මූලිකත්වයේ ගත්තේ අපේ සර්. ඉතින් අපි සර්ට ගොඩක් තෑන්ක්ස් කරනවා මේ වෙලාවේ අපිට මේ වගේ දවසක් ලබා දුන්න එක ගැන. ඉතින් ඒ සින්දු කිව්ව අපේ සර්. ඉතින් සර්ට හරිම ලස්සනට ඇත්තටම සින්දු කියන්න පුළුවන්. දැන් අපි පටන් ගත්තා අපේ දෙවෙනි ගේම් එක. මේක බැලුන් ඩාන්ස් එක. දෙන්නෙක් එකතු වෙලා බැලුන් එක නළලේ තියාගෙන නටන්න තියෙන. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඇත්තටම මේක මාර ෆන් ගේම් එකක් වුණා. මොකද මේකට අපි ජජ් බෝඩ් එකක් දැම්මා. ඒ ජජ් බෝඩ් එක තමයි මං හිතන්නේ සෙල්ලම් කරපු හැමෝටම වැඩිය මේකේ ෆන් එකක් ගත්තේ. ඉතින් ඔයාලට මේ වීඩියෝස් බලද්දි ඒක පේනේ. ඇත්තට මේ ගේම් එකත් කට්ටිය ගොඩාක් එන්ජොයි කරපු ගේම් එකක් වුණා. අපි කලින් සැරේත් මෙතනට ආවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වනේ. ඉතින් කලින් සැරේ ඇත්තට මේ වගේ දේවල් තිබුණේ නැහැ. මොකද අපි කලින් දැනගෙන හිටියේ නැහැ මේ තැන කොහොමද මොනවද අපිට මෙතන කරන්න පුළුවන් දේවල් කියන එක ගැන. सीतले माल वेला वेला समदा बहिंदी ऐसे ओ आवी गया वेला देवी लगी ine susumyam kadurala kadulu bini vehe midena hitare apuwe mate suene vine detul Nilubul desa Katulu mutuel salam Detula susuvin pura Ikilinde Adenu malmali Adenu malmali Eta marunat hitata sapai Ada joli karala
හැම ගේම් එකක්ම ඉවර වෙනකොට කවුරු හරි කෙනෙක් සින්දුවක් කියලා හරි මේක එක දිගට කන්ටිනියු කරගෙන ගියා. ඔයාලා ඒ අතර දකින්න ඇති හරිම ලස්සන ඇක්ට් එකක් තිබුණා. ඉතින් අපේ කට්ටියට සින්දු කියන වගේම හොඳට ඇක්ට් කරන්නත් පුළුවන්. ඉතින් තව ඉස්සරහට බලාගෙන ඉන්න මේකේ ගොඩාක් දේවල් තව තියෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් මේ හැම ගේම් එකකින්ම වින් කරපු අයට අපි අවසානයේදී මෙයාලට දෙන්න පොඩි gift එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ දවසේ නිලතල වලින් බැහැර වෙලා තමන් විදියට මේ දවස අපේ හැමෝම එන්ජොයි කරා. ඉතින් ඒක ඔයාලා මේ වීඩියෝස් වලින් දකින්න ඇති. ඉතින් හැමෝම ජොබ් එකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි නිදහසේ සැහැල්ලුවෙන් තමන් විදියට මේ තමන්ගේ ජොබ් එක කරගෙන යන්න පුළුවන් තැනක්. ඉතින් ඇත්තටම කිව්වොත් අපි හරි ලකී අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද අපි ඇත්තටම අපේ ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්න අඩුයි. අපි හැමෝම එකමුතුව තමයි වැඩ කරන්නේ. ඉතින් දැන් මේ වෙද්දි නම් අපේ ලන්ච් එකත් ලෑස්ති වෙලා තියෙන්නේ. ඇත්තටම 12 ඉඳන් අපේ ලන්ච් එක රෙඩි කරලා තිබ්බේ. කට්ටිය එන්ජොයි කරපු නිසා ඇත්තටම අපි ලන්ච් එක ගද්දි 2:00 විතර වුණා. ඇත්තටම ගිය සැරේට වඩා මේ සැරේ අපේ මෙනු එකටත් ගොඩක් දේවල් ඇඩ් කරලා තිබුණා. කෑමත් හරි රසට තිබුණා. ඒ වගේම අපිට සයිඩ් ඩිෂස් තිබුණා. විටින් විට අපි එන්ජොයි කරන ගමන් කන්න. ඉතින් ඇත්තටම මේ කෑම ගොඩක් රසයි. ඉතින් මේ කෑම අපිට සපයපු අයටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස දැන් ගෙවිගෙන යන්නේ. ඉතින් අද දවසේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනකන් අපේ මේ ස්ටාෆ් එකේ කට්ටිය මේ දවසට සහභාගී වෙලා ඉන්නවා. මේ මෙතන වෙන්නේ අපේ කලින් අපිත් එක්ක වැඩ කරපු අපේ යාළුවෙක්. එයා මාධවි. එයා දැන් ඉන්නේ ජපානයේ වැඩිදුර අධ්‍යාපනයට ගිහිල්ලා. ඉතින් එයා වීඩියෝ කෝල් එකකින් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් අපි හරි ආදරෙන් එයාවත් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අපේ ස්ටාෆ් එක ගැන කිව්වොත් ඇත්තටම ගොඩක් එකමුතුව ගොඩක් සතුටින් ඇත්තටම ගොඩක් විනෝදයෙන් ඉන්න පිරිසක් තමයි අපේ ස්ටාෆ් එකේ ඉන්නේ. ඒ වගේම ගොඩක් සහයෝගයෙන් අපේ වැඩ ටික කරගෙන ඉස්සරහට යන ටීම් එකක් තමයි අපිට ඉන්නේ. ඉතින් ඒ ගැන හරි සතුටුයි. දැන් අපි තව ගේම් එකක් පටන් ගත්ත සංගීත පුටු තරඟය. අන්තිමටම මේක ඉතුරුනේ නිර්මලා අයියයි මදුශංකයි. වින් කරේ හැබැයි මදුශංක.
ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ දවස ඉවර වුණේ. කට්ටිය නැටුවා, සින්දු කිව්වා, රංගපෑවා. ඒ වගේම හරිම සහයෝගයෙන් එකමුතුව ලස්සනට මේ දවස ගෙවිලා ගියා. ඉතින් අපි දැන් මේ හදන්නේ ගේම්ස් වලින් වින් කරපු අයට තෑගි දෙන්න. ඉතින් ඒක හැමදාම මතක සටහනක් විදිහට එයාලා ගාව තියෙයි. ඉතින් ඇත්තටම ගිය සැරේට වඩා මේ සැරේ අපි ඒ දවස ගොඩක් සාර්ථක කරගත්තා. ගේම්ස් එකතු කරගත්තා. එතකොට අපිත් එක්ක ගිය සැරේට වඩා මේ සැරේ ගොඩක් කට්ටියත් එකතු වුණා. ඉතින් ඒ ආපු හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ දවස ලස්සන කරන්න එකතු වුණාට. ඉතින් ඉස්සරහට මම මේකේ අපේ පොඩි රැන්ඩම් ෆොටෝස් වගේක් අපි දාලා තියෙනවා. අපේ ගෲප් ෆොටෝ එකක් එකතු කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ දවස ගෙවුනේ. ඉතින් මේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thanks. ඉතින් ඉස්සරහටත් මේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන දේවල් ගොඩක් මගේ YouTube channel එක හරහා මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අදට ගිහින් එන්නම්. bye.